අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ දීර්ඝායුෂ ලැබුවේ නැහැ. ඊටාම කෙටි වයසකින් උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා බොහොම කෙටි කලකින් උන්වහන්සේ පිරිනොම් පාලා තමයි. හැබැයි උන්වහන්සේ අපිට පණිවිඩයක් දීගෙන ගියා. කොච්චර වැරදිලා තිබුණා. මේ බුද්ධ ශාසනය තුළ ජීවිතය හදන්න පුළුවන්. ඒ පණිවිඩය ගන්න වින්නතුනේ. ඒ පණිවිඩය හිතට අරගත්තොත් ඔයාලට දල්ව ගන්න තියෙන එකම එක දෙයයි. ඒ පණිවිඩෙත් හිතට අරගෙන ඔයාලට ඔයාලා ගැනම අවංකකම දල්ව ගන්න පුළුවන් නම් එතන එහා වැඩේ සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. තමන්ගේ වැරදි තමන් දකිනවා නම් වැරද්ද විදියට දකින්න තරම් අවංකකමක් තියෙනවා නම් තමන්ගේ අකුසලයේ විදියට දකින්න තරම් අවංකකමක් තියෙනවා නම් මේ බුද්ධ ශාසනය ඇතුලේ මට හැදෙන්න පුළුවන්මයි කියලා විශ්වාසිකුත් තියෙනවා නම් මේ බුදු සසුන ඇතුලේ අපිට ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්මයි. ඒක හිතුවට කමක් නැහැ. මේ විදිහට කල්පනා කරලා වීරිය ගත්තට කමක් නැහැ. මිනිස්සු 1000කට වඩා මරපු අඟුලිමාලටත් බුද්ධ ශාසනය ඇතුලේ පිළිසරණක් තිබ්බනම් මට පිළිසරණක් හදාගන්න බැරි ඇයි? එහෙම හිතුවට වැරද්දක් නැහැ. ඒකේ මුනිවරුන්ගේ ජීවිතවලට අපේ ජීවිත සම කරනව නෙමෙයිනේ. අපි අපේ හිතට ජවය ගන්න ඒ බඳු හිතුවිලි හිත හරි පිංගුතුනේ වීරිය කරන්න